ශ්‍රී ලංකාව තුළ නීතිඥවරයෙක් විදිහට දිවුරුම් දෙන්නේ කොහොමද? ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය ලැබූ කෙනෙක් හෝ විදේශ විශ්වවිද්‍යාලයක නීති අධ්‍යාපනය ලැබූ කෙනෙක් හෝ කවර ආකාරය කෙනෙක් හෝ ශ්‍රී ලංකාව තුළ නීතිඥවරයෙක් විදිහට දිවුරුම් දෙනවා නම් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය සමත් වෙලා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් යටතේ මාස 6ක පුහුණු කාලයක් සම්පූර්ණ කරන්න ඕනේ. කොහොමද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට මුහුණ දීම සඳහා සුදුසුකම් සම්පූර්ණ කරගන්නේ? පළවෙනි ක්‍රමය තමයි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගය සමත් වෙලා අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදිහට එහි පළමු වසර සහ දෙවන වසර විභාග සමත් වුණාට පස්සේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට මුහුණ දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක නීති පීඨයකින් කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය යන රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි නීති පීඨයක හෝ නීති දෙපාර්තමේන්තුවක LLB උපාධිය සම්පූර්ණ කරාට පස්සෙත් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට මුහුණ දීම සඳහා ඔබ සුදුසුකම් සම්පූර්ණ කරනවා. එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ LLB ප්‍රවේශ විභාගය සමත් වෙලා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ LLB උපාධිය සම්පූර්ණ කරාට පස්සේ ඔබට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට මුහුණ දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ LLB උපාධිය සම්පූර්ණ කරාට පස්සේ ඔබට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට මුහුණ දෙන්න පුළුවන්. ඔබ ඔබේ LLB උපාධිය සම්පූර්ණ කරගන්නේ විදෙස් විශ්වවිද්‍යාලයකින් නම් ඔබට සිදු වෙනවා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විශේෂ ප්‍රවේශ විභාගයට මුහුණ දීලා ඉන් සමත් වෙන්න. ඉන් පසු ඔබට පුළුවන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට මුහුණ දෙන්න. ඔබ දැනටමත් එංගලන්තයේ බැරිස්ටවරයෙකු විදිහට දියුරුම් දී තිබෙනවා නම් ඔබට පුළුවන් ඍජුවම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට මුහුණ දෙන්න. ඉහත ආකාරවලින් එක් ආකාරයකින් ඔබට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට මුහුණ දීලා ඉන් සමත් වීමේ හැකියාව ලැබුණොත් ඉන් අනතුරු ඔබට පුළුවන් වසර 8කට වැඩි අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු යටතේ මාස 6ක පුහුණු කාලයක් සම්පූර්ණ කිරීමෙන් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු විදිහට දිවුරුම් දීමේ හැකියාව ලබා ගන්න.